පළවෙනිම කාරණේ තමයි අවුරුදු දෙකමාරක් පාඩම් කරන්න තු ඉඳලා මේ දවස් 10 මැනීගෙන පාඩම් කරා කියලා ඔයාලට මුකුත් වෙන්නේ නැහැ. ඔයා මේ දවස් ටිකේ ඕනට වඩා මහන්සි වුණොත්, ඕනට වඩා ස්ට්‍රෙස් වුණොත් ඔයාට ওই පුළුවන් දේවල් ටික ක්‍රියාගන්න බැරි වෙනවා. පළවෙනි කාරණේ. ඒ නිසා පළවෙනි දේ තමයි මේ දවස් 10 පුළුවන් තරම් නිදහසේ ඉන්න බලන්න. අවුරුදු දෙකමාරක්වත් පාඩම් නොකරපු ඒවා ඔයාට මේ දවස් ටිකේ කරගන්න විදිහක් නැහැ. ඔයාට පුළුවන් දේවල් හොඳට පුළුවන් වෙන්න, බැරි දේවල් ටික වෙන් කරලා අයින් කරගන්න මේ දවස් 10 පාවිච්චි කරන්න. ඒකද මම මේක කියන්නේ BSc වලට අදාළව ඉන්න ඔයා ඒක ඔයාගේ අනිත් සබ්ජෙක්ට් වල මැනේජ් කරගන්න. නිදි මරාවට එක දෙක වෙනකම් පාඩම් කරන්න. දවසම ඉවරයි. පෙළක් ළමයි එක්සෑම් එක හෙට කියලා අදලා දෙක තුන වෙනකම් පාඩම් කරනවා. හරි. එහෙම කරන්න බෑ මේක තේරුම් ගන්න. පෙළක් ළමයි තාත්තත් එක්ක බයික් එකේ යනකොට පිටිපස්සේ දෙන පොත දිගට පාඩම් කරනවා. මේ අවුරුදු දෙකමාරක් ඉඳලා මේ ඉස්කෝලේ පේපර් වලින් යන ටිකට පොත පාඩම් කරනවා. එකක්වත් තේරුම් ගන්න නැහැ පොතේ. පුළුවන් තරම් මයින්ඩ් රිලැක්සේෂන් තමයි මේකට ඕනේ. ඒ නිසා අපි පොඩි ඩයට් ටේබල් එකක් ගන්න දවස් 10කට මේ කොහොමද කරන්නේ කියලා. ICT ළමයින්ට කිසිම කේස් එකක් නැහැ. සුපිරියර මේක කරන්න පුළුවන්. එයාලට කල දෙන මොකද ICT අග දින ඉන්න. ඇග්‍රි ළමයින්ට දවස් 10න් දවස් 5 ඇග්‍රි PhD දෙකට විතර ගන්න ඕනේ. දැන් අපි හෙඩෙන් තමයි ඩයට් ටේබල් එක පටන් ගත්තොත් ඔයාලට තව දවස් දැන් 12 එක්සෑම් එක තියෙන. ඒතර ඔයාලට මේකට ඕන කරන දේවල් ටිකක් තියෙනවා. ඉස්සල්ලාම පළවෙනි කාරණේ ඔයා මගේ සබ්ජෙක්ට් එක BSc ඔයා මෙන්න මේ දේවල් ටික සෙට් කරගන්න ඕනේ. පළවෙනි කාරණේ ඔයාට විභාග ලියද්දී ඔයාට ඕල්රෙඩි ඉන්නේ BSc ළමයෙක් විතර පළවෙනි එක ඔයාට මගේ තියරි නෝට් එක ඕනේ. මම ඔයාට ෂෝට් ඇන්ඩ් ස්වීට් නෝට් එකක් කියලා තියෙනවා. ඒක පොඩි පිටු ගානක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මගේ කාලගුණේ වගේ පාඩමක්. ඔයාගේ නෝට් එක එකපාරක් පාඩම් කරපු ළමයෙකුට පරිම පැය දෙකකින් පාඩම් කරන්න පුළුවන්. මේක ඕනේ. දෙවෙනි එක ඔයාට ඕන වෙනවා එක එක පාඩමකට මම ඔයාලට දීපු ට්‍රැකින් පේපර්ස් ටික. යුනිට් වයිස් උන්තර කාලගුණේ පාඩම එක ට්‍රැකින් පේපර්. පස පාඩම එක ට්‍රැකින් පේපර්. තුන්වෙනි එක ඔයාලට ඕන වෙනවා ට්‍රැකින් පේපර් ආන්සර්ස් ටික. ට්‍රැකින් පේපර් ආන්සර්. ඔයාට BSc වලින් සෙට් වෙන ඉඳලා ඔයා වෙන්න මේ තුන තියාගෙන අනිත් BSc වලට අදාළ සියලුම ලර්නින් මැටීරියල්ස් ටික අයින් කරලා. BSc වලට අදාළ මේ තුන විතරක් තියා අනිත් ඔක්කොම අයින් කරන්න. මේ වෙද්දී ඔයාගම මෙන්න මේ ඔක්කොම නෝට්ස් ටික පිළිවෙලට තියෙනවා. එහෙම නැත්නම් අද මේ යාළුවෙක් එක ස්කෑන් කරගෙන ඒක නෝට් එක ෆිල් කරගන්න. එහෙම යාළුවෙක් හොයාගන්න බැරි මොකද අද ක්ලාස් එකේ ඇටලා ඉන්න මට කියන්න අහවල් එකේ නෝට් එක නැහැ කියලා මම කොහොම හරි PDF එක හොයලා දෙන්න. මේක මම ඔයාලට දුන්නා. මම ළඟ තුල අතනක් තියලා තියෙනවා. මේ අඩුපාඩු ටික බලලා ගන්න. මේ ඔයා කරලා හරි වැරද්ද දාගෙන තියෙන මේවා. මේ උත්තර ටික රචනා අවශ්‍ය උත්තර දිනවට මේ ටික ඔක්කොම. ඉතින් මේ ටික ඔක්කොම මේක අතර ගත්තා. නෝට්ස් ටිකයි පේපර් ටිකයි මේ ඔක්කොම එක අතර ගත්තා. ඒක BSc වලට වාඩම වෙන්නේ ඔය ටික නේද? නෝ අද විතර කියලා ඔක්කොම මේ සස්පස් කරලා මේ ටික විතරක් තියාගෙන එක්සෑම් එක ලෑස්ති වෙනවා. ඒතර ඔයා මේ ටික කරන්නේ පරාගෙන පාඩම් කරන්නේ නැහැ. අර පෑ දෙක ටයිප් ටේබල් එක. ඔයා උදේ 6ට හැරෙන්නේ. 6ට හැරිලා රිලැක්ස් පිට ආයාසයක් නැතුව පාඩම් කරන්න ගන්න. එක දවසකට සාමාන්‍යයෙන් මගේ පාඩම් වලට 4ක් හෝ 5ක් කරේ. කාලගුණේ පාඩම පැය දෙකකින් කරේ. හරි මේක ආයාසයෙන් අපි කලින් කරපු පාඩම් නේ මේවා. ඉතින් ඔයා මොකද්ද කරන්න ඕන උදේ දැන් හෙට උදේ 6ට හැරුණා. කාලගුණේ ටියුට් එක ගත්තා. ඒක උඩින් බලේ එකපාරක් කියවන්න. පාඩම් කරන එකයි කියවන එකයි දෙකක්. ඔයා මේක කලින් පාඩම් කරලා තියෙන නිසා. ඔයා කලින් මේක පාඩම් කරලා තියෙන නිසා ඔයාලට මේක කියවද්ද මතක් වෙනවා. ඔයා මුලින්ම තියෙනකොට එකපාරක් පාඩම් කරා. එකපාරක්ම ඉගෙනනවා. එකපාරක් පාඩම් කරා. හරි? එකපාරක් කියනවා එකපාරක් පාඩම් කරා. කැල් පේපර් කරලා තව පාරක් පාඩම් වුණා. ට්‍රැකින් පේපර් එක තව පාරක් මතක් වුණා. රචනාවේ තව පාරක් මතක් වුණා. එකම සිලබස් එක පස් පාරක් වට මතක් කරලා පාඩම් කරලා දීපන්. ඉතින් ඔයාලට එකපාරක් මේක පාඩම් කරාම ටක් ගාලා ඇවිස්සෙනවා මතකෙ. මේ වෙලාවේ බැරි දේවල් කරන්න යන්න එපා. ඔයාලට බිම් මැනීමේ සමෝච්චකරණේ බෑ. අතහැරලා දාන්න. ඔයාලට මේ යාන්ත්‍රීකරණේ පාඩමේ එන්ජින් කෑල්ල බෑ. අතහැරලා දාන්න. මෙච්චර කාලයකට බැරි වෙච්ච දෙයක් මේ දවස් ටිකේ පුළුවන් කරගන්න යන්න එපා. මේ දවස් ටිකේ වෙන්න ඕනේ. පුළුවන් දේ හොඳට පුළුවන් වෙන්න. මට බිම් මැනීමේ මට්ටම් එනවා සුපිරි. ආයෙ පාරක් බලලා තවත් සුපිරි කරගන්න. බැරිම කෑල්ලට අත ගහගෙන ඔළුව විකාර කරගෙන මැරෙන්න හදනවා. තේරුමක් නැහැ. බැරි දේවල් අත්තරින්න ඔයාලා සිලබස් එකේ ඕනා 25ක් ගත්තට හැකියි. 75ක් හොඳට පුළුවන් වුණොත් ඒකක් ගත්තේ. නිසා බැරි දේවල් ඔට්ටු වෙන්න යන්න අනිත් සබ්ජෙක්ට් වලට අදාළයි. එක ස්ටෙප් ඉස්සරගෙන පාඩමක් කරලා නැහැ. අතහැරලා දාන්න කමන්නේ. කරන්න දෙන්න. ඉතින් මේ දවස්වල කරපු නැති පාඩම ඔන්ලයින් කරලා හොයාගෙන දරි ගහගෙන දඟලන. අන්තිමට තියෙන එකක් නැති වෙනවා. නිසා බැරි දේවල් අත්තරින්න ඒකට එහෙනම් හොඳ මානසිකත්වයක් ඕනේ බැරි දේවල් අත්තරින්න. ඉතින් ඔයා කාලගුණේ පාඩම් ගත්තා. මොකද කරන්නේ? දැන් කලින් පස් පාරක් මේක බලලා තියෙන්නේ. එක පාරක් කියවගෙන ගියා. කාලගුණේට කොහමද දේශුණේ කොහමද ඔරෙන් වැළුවා. සාධක බලපෑම් ටික ඔක්කොම බලලා ගණන් ටික ඔක්කොම බලලා සාමාන්‍යයෙන් පැයක් ඇද්දි. පිටු පිටි 28 නෝට් එකට තියෙන පැයක් ඇද්දි බැලුවා. ඊට පස්සේ ඒක බලලා ඉවර උඩින් බලලා බලාගෙන ඉතිලා කියව ගන්නවා. ඊට පස්සේ රැගින් පේපර් එක ගන්නවා. අර ප්‍රශ්න ගණන් බාදින් පස්සේ. හරි අදින් පස්සේ කිසි බඳුවක් නැසව මගේ BSc ළමයන්ට කිසිම පේපරයක් කරන්න එපා. ඔන්ලයින් කරන්නත් එපා.
දැන් ඔයාලට කරන්න ඕන දේ ප්‍රශ්න 1000ක් විතර මම කරලා තියෙනවා. ස්ට්‍රක්චර් 200ක් විතර රචනා 150ක් විතර කරලා තියෙනවා දැන්. පන්තිය කරලා තියෙනවනේ. ආයෙම බලන්න ඕනේ නැහැ. දැන් ඔන්ලයින් යනවා. පළාත් පේපරේ ඔන්ලයින් සාකච්ඡා කරලා ඒක බලන්න යනවා. ඒ ඕනේ නැහැ නේද? හරි පේපර් හදනසෝගේ නංගමගේ පුතාගේ බාප්පා පේපර් ක්ලාස් එක රේකට යනවා. ගෙස් ඒව දෙනවා. එහෙම කාටවත් මේ ගෙස් දෙන්න බෑ. දුන්නොත් ඒ පේපරේ පන්නද. එකපාරක් එක පේපරේ පන්නනවා ආයෙ පාරක් පේපර් එක තියන්න උනා. එහෙම කාටවත් ගෙස් කරන්න බෑ මේ. ගෙස් එක ලෑස්ති වෙලා ඉන්න මේ කාරණාට කෙලවෙලා වැලිසරයක්. ඔක්කොම හිත හිතා ගන්න යනවා. ඒ නිසා කිසිම ඔන්ලයින් පේපරයක්, පාස් පේපරයක්, පේපර් ඩිස්කෂන් එකක්, පලාන් පේපරයක් මොකද බලන්න එපා. ඔයාලා විභාගයට දවස් 7 වෙනකන් පන්ති නවත්තන්න කියන්නේ. ඒ ටික ඔයා නිදහස ඉන්න ඕනේ. හෙට විභාගෙට අටක් පන්තියට ඔන්ලයින් යනවා. කාලකන්ණි කරලා කරුණක් එක යන්න වෙනවා. ඉන්න නිදහසේ ඉන්න දැන් පන්ති ඉවරයි. දැන් ලියන්න දෙන පාඩම් කරන්නේ. කරපු ටික හැටියට ලියා ගන්න පුළුවන්. මේ දවස් නැහැ මරනවා කියලා ලොකු ප්‍රතිඵලයක් එන්නේ නැහැ. මේ දවස් ටික හොඳින් හිටියොත් හොඳ ප්‍රතිඵලයක් ඒ තියෙන දැනුම හැටියට. දැන් මේ විදිහට විභාග తీරේ වෙලා තියෙන ඔයගොල්ලන් ප්‍රතිඵල. පිස්සු ගෙලියොත් ඒකත් නැති වෙනවා. ඒ නිසා කිසි දෙයකට යන්න එපා. කෙලිම පේපර් කරන්නේ නැහැ. නෝට් එක කියුවා. රැකින් පේපරේ ප්‍රශ්නේ කියව උත්තරේ කියවෝ. ප්‍රශ්නේ කියව උත්තරේ කියවෝ. ඔයාගේ මේ පේපරේ යම් ප්‍රශ්නයක් වැරදුනා නම් මම ඒකට විස්තරයක් කියලා තිබ්බා. ඒක කියුවා. නැත්නම් ඒ නෝට් එක ආයෙ පාරක් පාඩම් කරා. රැකින් පේපරේ වැරදෙන ප්‍රශ්න අදාළ සිද්ධාන්තයේ විතරක් ටිකක් හොඳට බලන්න. ඔයාලා රැකින් පේපරේ ප්‍රශ්න 30න් වැරදිලා තියෙන 7ක් නම් ඒ හැමේ සිද්ධාන්ත ටිකක් අඩිමුද බලන්න. බැලුවා මේක අල්ලන්නේ නැහැ. රැකින් පේපර් ආන්සර් කීහි දැම්ම ගන්න නැහැ. ඒක අදෑම දැම්මා. ඔන්න ඒ වගේ වුණ කාලෝඩි පාඩම කරා. ඒ පාඩම ඉවරලා චූටි විනාඩි 10ක් රිලැක්ස් කරලා ගන්න. විනාඩි 10ක කාලෙක තේ එකක් හදාගෙන බොන්න. උදේ ඔයා මල කඩලා පහන තියන්න. දවල්ට ගත්ත ඔම්ලට් එකක් හදාගෙන ඕනේ මෙතන මූඩ් ෆික්ස් කරගන්න. ඉන්න මානසිකත්වය වෙනස් කරගන්න නම් ඔයාට ඕනේ. ඒ නිසා මොකද කරන්න ඕන? පොඩි දෙයක් කරන් තේ එකක් හදාගෙන බොන්න. බත් එක බෙදාගෙන කන්න. රෙදි ටික පොඩ්ඩක් හොදලා නාව ගන්න. ඒ වගේ මොන හරි පොඩි දෙයක් කරන විනාඩි 10යි. පොඩි දෙයක් කියලා ලොකු වෙලාවක් කියලා ගන්න එපා. ගෙදරක පිටිය බඳින්න යනවා. දවල් ඉවරයි. ඒව කරන්නේ නැහැ පොඩි වැඩක් කරන්න. තේ එකක් හදාගෙන බොන එක. ඒ වෙලාවට කතාවක් බලනවා, ෆෝන් එක උගනවා, WhatsApp ස්ටේටස් බලනවා, Facebook යනවා. ඒව කරන්න එපා. ඒව කරන්නේ දවස් 10 වුණාට පස්සේ. පොඩි දෙයක්. හොඳම දේ තමයි පොඩ්ඩ එළිය ඇවිදිනවා. මලක් කඩලා ඔය පූජා කරනවා. මාල් ටැංකිය දෙන මාල් වල කැම ටිකක් දානවා. පොඩි නිකන් නෝමල් සින්දුවක් අහගෙන ඕ පොඩි විනාඩියක් චේන්ජ් කරා. දැක්කම හරියන්නේ දෙවෙනි පාඩම පස්ස. ඒ වගේ පස්ස පාඩම නෝට් එකේ පිළිවෙල 100යි. පස්ස පාඩම බලන් කියා උඩින් පල්ලෙන් කියවා ගත්තා. රකින් පේපර් එක ගත්තා. උත්තරේ කියව ප්‍රශ්නේ කියව. උත්තරේ කියව ප්‍රශ්නේ කියව. වැරදිච්ච ප්‍රශ්නේ විතර වැඩිපුර ආයෙ පාඩම් නෝට් එක බැලුවා. ඔය විදිහට ඒ දවසට සාමාන්‍යයෙන් වට ජල දැන් මම බිම්මැණි පාඩම ගොඩක් නෑ පාඩම් දීපු මාටයි. චුට්ටයි පාඩම් කරන්නේ. පට්ටම් ගැනීම විතර විදිහට එකකින් ඇකුම් බැසු එක වගුවක් බලාගන්න. ඒතකොට ඒකක් ගොඩක් කරලා කරේ ඒක ගොඩක් වගුව හවු නිසා වගුව මගේ 10ක් විතර ගහව උගලන්නයි. ඒකට පොඩි දෙයක් තියෙන්නේ. ඒව ටික බලාගත්තා. ඉතින් පළවෙනි දවසට පාඩම් 5ක් විතර කොට දාන්න. කොට දාලා උත්තර මතක තියාගන්න. අඩුම 11ක් ගාව බුදිය ගන්න. 12න් පස්සේ නම් ඇහැරගෙන ඉන්න එපා. තන්නේ කරන කරුණයක් ඈ. අපි හෝමෝ සේපියන් අවුරුදු 50000ක් විතර නම් හැඩ ගහලා තින්නේ රැයට ගුලියාගෙන උදේට හැරෙන්න මිදි මරාණ පාඩම් කරන පහෝදා දවසක් ඉවරයි. අර ඕක සරලනාති පන්ති වලට යන්න එළියනකම් කරන නයිට් එකක් වලට පහෝදා දවසම කාලකන්නේ. දවස් 3ක් විතර යනවා හරියන්නේ. හොඳට රැය බුදියා ගන්න මේ දවස් 10යි. වගකීමේ කියන්නේ අවුරුදු 10ක උගන්වනවා. හරි ලංකාවේ ඕන කැම්පස් එක BS වල වැඩිම ළමයි ඉන්නේ මගේ. ඒ මම ඔය තියෙන උපදෙස් පිළිවෙලක ළමයි. ඔයාලට 아무තු වැරදෙන විදිහක් නැහැ නිසා. හරි. ඒ නිසා කියුවා ඒ දවසට උඩ BS වලට වෙන්න. හෙට දවස දැන් අද වුණ පාඩම් 5ක් විතර කවර් කරා. ඒ වගේ තීරේ නෝට් එක කියුවා, කටින් පේපරේ ප්‍රශ්න කියුවා, වැරදිච්ච සිද්ධාන්ත වැඩිපුර බැලුවා ඉවරයි. එහෙම කළා පළවෙනි දවසේ BSc වලට යවුවා. දෙවෙනි දවසේ ඇප්‍රිල් ළමයි. දෙවෙනි දවසේ ඇප්‍රිල් වල ඒ වගේ පාඩම් ටිකක් කරා. මාරුවෙන් මාරුට කරා. තුන්වෙනි දවසේ BSc. හරි ICT ළමයිට කරන්න දෙන්නේ ගෙලින්ම දෙවෙනි දවසේ BSc. තුන්වෙනි දවසේ එතකොට ඒගොල්ලන්ට දවසකට වැඩි වෙලාවක් පාඩම් දෙකක් විතර ඇවිල්ලා තුනක් විතර. මොකද එයාලට බහුදා ඇප්‍රිල් ඒගොල්ලන් මේ දේවල් කරන්න දවස් 10ක් තියෙනවා. ඔයාලට ඇග්‍රි ළමයින්ට තියෙන දවස් 6යි. ඒ නිසා මේ 6ට පාඩම් ටික බෙදා ගන්න. ඉතින් බෙදාගෙන ඔය වගේ දවසට පාඩම් 5 ගානේ වගේ කරනවා. රකින් පේපර් බලනවා වෙනම පාස් පේපර් බලන්න බෑ. රකින් පේපර් බලලා මොකද කරන්නේ? දවස් 5ක් ඇතුළත මුළු පාඩම ඔක්කොම එකපාරක් නෝට් එක බලාගත්තා. රකින් පේපර් බැලුවා. අටපාරු පාඩම් කරා. පාඩම් 19 ඉවර කරා. ඔය දේවල් ටික ඉවර කරන්න ඕනේ 11 හවස වෙනවා. කියන්නේ 11 සාමාන්‍ය 11 නොවැම්බර් 11 වෙනිදා වගේ වෙනකොට ඔය ටික කරලා පාඩම් 19ම කරලා ඉවර කරනවා. ඉවර කරලා නොවැම්බර් 11 හවස ඔයාට කැමති ආගම ඔයාගේ ආගමකට ඔයා මොනවාරි ආගම කතා කරලා යන්න. ඒක ළමයි මේ බෝධි පූජාවක් තියන්න යනවා. ඒව කරන්න එපා මං ඒවට හොඳ නරක කියන්න යනවා ගන්න දෙන්න. නමුත් එම ලොකුවට හාස්කම් කරන්න බෑ. මේකේ ප්‍රාතිහාර්ය නැහැ. සෙනඟ ගොඩාක් ඉන්න පන්සල් වල යනවා. සුදු අඳගත්ත කෑලි ගොඩාක් එනවා. ආපු ගමන් උඩු විකාර වෙනවා. එක්ක හිතයිලොත් එහෙම ඒකම මතක් වෙන්න බලන්න. බිම්මැණි මේ ගව පාලනය කරද්දී කෑලි වුණා. ඒක උදේට කේස් වෙනවා. ඒක දාසල් කරන්නේ
ඒ වගේ සෙනඟ ගොඩක් අවශ්‍ය තරකට යන්න එපා. හරිද? ශානක් ලැබෙලා. ඒ වගේ සෙනඟ ගොඩක් ඉන්න තරකට යන්න එපා. වෙලා කියවනවා හතරගලු. ඉවරයි ඒක දවසක් බවුදා විභාගය. ආයෙනවා වෙලා ජයසිංහ බුදුවා. ඒව තරක නැහැ නම. විභාගෙ හෙට කියලා ඒව කරන්න ඕනේ. ඒවට මේ එහෙම පුද පූජා කරලා එහෙම එක දෙක වෙන්න පුළුවන් නම් ඒ ගන්න පුළුවන් නම් ඔය කපුවන්ගේ හැම ළමයි එහෙම ඒගොල්ලෝ මොකක් වෙන්න ඕනේ? ඒගොල්ලෝ නම් ඔය දිස්ත්‍රික් ෆස්ට් එක වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා නිදහසේ හිත නියන්ත්‍රණයට ගිහිල්ලා ආගම අතර. පල්ලියන්න පල්ලිය ගිහිල්ලා ඒක ඉල්ලන්නේ මම විභාගේ පාස් කරලා දෙන්න කියලා. නිදහසේ ලියන්න මනස හදලා දෙන්න කියලා. පැත්තකට වාඩිලා පන්තියේ කරපු දේ මතක් කර. පේපර් කරපු ඒවා ඉස්කෝලේ ගිහුවා නිදහස් වෙන්න හිත. අතර බලන්න ඔක්කොම ටික. අර මනස පුළුවන් තරම් ක්ලියර් වෙන තරමට ඔයාලට කැලපිලි වෙලා අවුල් ජාලයක් වුණොත් අවුල් නැහැ. ඒ නිසා ඒ 12 පේපර් නිදහස කලින් දවස් හවස අපි පාසල් යනවා. ගිහින් ඔය නිකන් මේ බෝධි පූජා දෙන කවි ඉඳගෙන පැය ගාණක් කියන වැඩක් නැහැ. පැය කිහිපයක් පාසල් ගියා හිත නිදහස් කරලා තාම. එච්චර. ඇවිල්ලා ඉතින් මේ 11 වෙනිදා හවස මොකද කරන්නේ? වෙලාව තිබ්බොත් ඕන්නම් 2020 වගේ එක්ටිව් පේපරයක් බලන්න. ඒකෙදි මට තියාගන්න පේපර් එක කරන්නේ නැහැ. 21 ගේ පේපර් එක ගත්තා. උත්තර පාස් උත්තර දෙක ගහලා දින උත්තර ටික ගෙවුවා. ප්‍රශ්නේ ගෙව උත්තරේ කිව්වා. ප්‍රශ්නේ ගෙව උත්තරේ කිව්වා. මොනවාරි ප්‍රශ්නයක් කියවද උත්තරේ නිකන් සෙට් නෑ වගේ නම් ඒ ආපු විදිය. පොඩ්ඩක් ඒ නෝට් එක බලන්න. ওই වගේ ඉතින් පහවදා උදේ ඔයාලට 12ට මේ හවසන එක්සෑම් එක තියෙන්නේ. ඒ නිසා 11 හවසේ MCQ පේපර් දෙකක් විතර බලන්න. 21 20 වගේ පේපර් දෙකක් විතර ප්‍රශ්න බලන උත්තර කරන්න කිව්වේ නෑ. ප්‍රශ්න බලන උත්තරේ බලන්න. ප්‍රශ්න බලන උත්තරේ බලන්න. ඕම් බලන් යන්න. ඊට පස්සේ පහවදා උදේ 6ට විතර හැරෙන්න පේපර් තියෙන දවසේ. එදා උදේත් ඕනනම් එක කරන්න බෑ ප්‍රශ්න. මොලේ අවසන් ඒවා දැන් අර පෙළක් කට්ටිය පේපර් එක කරලා යනවා විභාග ලියන්න. වෝම් අප් වෙන්න. මොකද වෝම් වෙන්න දුර තරංගයක් එක්ක. එහෙම දුවන්න දෙයක් නෑ මේක. හිත නිදහස යන්න. අමාරු බැරි බරපතල මොහොත දෙයක් කරනවා. ඔලෝ කවුද? මොකක් හරි සර් කෙනෙක් දානවා විභාගෙට ප්‍රශ්න එක බලාගන්න කියේ. ඒ බලන ප්‍රශ්න දන්නේ නැහැ. යන්න කලින් කෙලෙනවා. මොකුත් බලන්න එපා. ඔයාලට මේ දවස්වල බලන්න තියෙන්නේ පාස් පේපර් විතරයි. පාස් පේපර් ගත්තා ප්‍රශ්න කියව උත්තරේ කිව්වා. කොහොම කරලා සාමාන්‍ය ඉස්කෝලේට බෑග් එකකට කලින් යන්නේ. එක්සෑම් දවස්වල තමයි බලන්න අම්මා මොනව කරයිද? කිරිබත් දෙන හදලා දෙයි. කිරිබත් පලියක් කාලා ගන්න උද්දියා ගන්න දෙයි. ඒ නිසා ඒ වගේ නැට්ට පොඩි මොනවා හරි කැමරාවක් ගන්න පොඩි පන්තියක මොනවා හරි ඔය කියන අකීර්ණ නෝන දේවල් මන්නම් කාලේ ළමයි අලයි අලගදලයි සම්බෝලයි විතර ළමයි. මට අද වගේ මතකයි. කියලා තමයි අම්මට හදාගන්න. ඒක කාලේ ගියා උතර පොතයක් අනිවාර්යෙන් අරන් එන්න. පොරොසුවක් අරන් එන්න. මේ දවස්වල යූස් කරන කැම්පේට් අරන් එන්න. හරි. වැදගත්ම කාරණේ මේකට හොඳ පෑන් අරන් එන්න. පෑන් අරන් ඇති මොන පෑන්ද හොඳ පෑන්? අලුත් පෑනක් කරනවද පරණ පෑනක් කරනවද වර්ගයක් තියෙනවද හොඳ පෑන් මොකක්ද හොඳ පෑන්? අර පුරායලකදී පන්සලක් දෙන පෑන් මතුරුලා දෙන. පෑන් තුනක් රුපියල් 1000යි. මතුරුලා දෙන තිබ්බම ලියන ප්‍රශ්න දෙනවා ලියන. මොනවද අරන් යන්නේ? හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ කවදාවත් ඉන්න පෑන් වලින් විභාග ලියන්න එපා. හදිසි හරි මොන හරි දෙයක් කියලා පේපර් වතුර ටිකක් ගන්නවා. හරි පේපර් එක බලන මිස්සාදි තේ ටිකක් කියනවා. මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම තිත්ත ටික පොද වෙනවා. සවාල් විභාග ලියන්න ඕනේ බෝල් පොයින්ට් ඔය සාමාන්‍ය වාගේ ලියන පෑන්. ඒතකොට ඔයාලා අරන් යන විභාග ඩිල් පෑන් දෙකයි කළු පෑන්යි කැන්සලයි මකරේ නන්දස් වගේ පැන්සල් මම වාඩි තුනද පැන්සල අප්සරාගේ හොඳ වෙලෙන් ලංකාවේ තියෙන වගේ ඒක අරන් යන්න ඒක උඩ ටොම්බ කරන් අරන් යන්නේ. දැන් උඩ ඔහොම ඉතින් උඩ කඩලා කොට ටොම්බ කරගන්න ඕනේ. ඒතකොට අතිර ගාදී බරපතල විදිහට අතිර වදින්න උඩ ටොම්බ කරගන්න. මට ඒක කියන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ පෑන් අරන් යනවා. ඔය පෑන් අරන් යනකොට මේ ස්පීඩ් මේ දේශ හැදෙන්නේ නැහැ. මේ පෑන් අරන් යනකොට හොඳට මතක තියාගන්න මේ දවස් තුන ලියන තින්ත භාගයක් ඉවර වෙච්ච පරණ පෑන් තමයි අරන් යන්නේ. දැන් ඔයාගේ මොන විභාගම ලියන්න පෑනක තින් දෙයක් නැහැ. අලුත්ම පෑන් ගන්න එපා. හරි ඔය මම දුන්න පෑන ගන්න බෑ. අලුත් එකක් ගන්නවා නම් මේ දවස් ටිකේ ලියන්න. එතකොට පෑන අරන් නැති ඔයා ගන්න බෝල් පොයින්ට් පෑන. ඒ පෑන් වෙන්න මෙහෙම තමයි සීන් එක තියෙන්නේ. ඒ පෑන් එකේ කෙලවර බෝල් එකක් තියෙනවා. මේක තමයි කාබන් තියෙන්නේ. ඒතර ඔයා පොලේ ලියද්දි මේ බෝලේ කරගෙන අර කීල් එක ගන්න ඩියොප්ටර් තියෙන්නේ. ඒව ගෑවෙන විදියට මේ බෝලේ ගොලේ උඩ දෙස්සල යනකොට මේ තින්ත ටික ගෑවිලා පොලේ ගෑවෙනවා. ඔයා ලියනකොට ස්මූත්ලි මේ බෝලේ කරගෙන ඕන. ඒ නිසා ඔයා විභාගයට අරන් යන්න ඕනේ. එහෙම හොඳට ලියලා ලිය වෙන පරණ පෑන. අලුත්ම පෑනක ලියන්න යනකො ඝර්ෂණය වෙලා මදි මේක ගෙවෙනවා ගිවිලා මදි. ඔය ලියමු පෑනක ඔයා දන්නවා මේක සුපිරියර් ලියන පෑනක් කියලා. ඒ જાතියේ පෑන් දෙක තුනක් දැම්ම වෙන් කරගන්න. රතු පෑන් ඕනේ නැහැ, ටිපෙක්ස් ඕනේ නැහැ, පැන්සලයි, පෑනයි, නිල් පෑන් දෙකේ කළු පෑන් එකේ තේරුම් ගන්න. ID කාඩ් එක ඇඩ්මිෂන් එක ගන්න. පැයක් විතර කලින් යන්න. හරි පැයක් විතර කලින් යන්න ගිහලා ඉවරදී හම් වෙන. පළවෙනිම කෙනා කවුද කමන්නේ පුරෝගාර එයාට හොඳට ගුඩ් මෝඩි හරි මොකක් හරි කියන හිත සතුටින් යන්න. පුපුර යන්නව. ගිහලා පාඩම් කරනවා. විභාගෙට පුරුවට දෙන නෝට් බලනවා. ගැත්තේ පොත තියා පාඩම් කරනවා. අරන් ගන්නත් මගේ ළමයි එක නෝට් එකක් ගත්තා. බලන්න දැන් මම යනවා දෙන්නේ මේ එක නෝට් එකක් අරන් යන්න විභාගෙට. දැන් ඔය පුළුවන් ටික ලියව මැදුම්ද? හරි ගියා. MCQ පේපර් වලට හම්බ වෙනවා. ඉන්ඩෙක්ස් නම්බර හරියට බලන්න. ගත්ත ගමන් පේපරේ ලියන්න යන්න එපා. චුට්ට උඩ පාර පෙරලා බලන්න. උඩ පාර කොට පෙරලා බලන්න නිදහසේ වෙලාවකට පේපරේ ගන්න.
පේපර් එක කරලා ඉවර වෙච්ච ගමන් පේපර් එක ගත්තා. පළවෙනි බස් එකේ ගෙදර. යාළුවෝත් එක්ක කතා කරමු මේකට ගැහුවේ මොකද්ද අරකට ගැහුවේ මොකද්ද ඒ ගහපුවා ගහගත්තා. හරි. ඔයා දැන් ගහලා ඉවරයි. ඒ නිසා දැන් ආයේ මොකද හොත් වැඩක් නැහැ බලන්න. ගෙදර ආවා පේපර් එක කරවන අකාස් එකේ ගහලා ඉවර මොකක් කරා? මොකක් කරා? පොඩි වොෂ් එකක් දැම්මා කෑවා. චූඩි අරක් එකක් දැම්මා පය දෙකක් නිදාගත්තා. ගෙදර ඇවිල්ලා නෝට් එක පෙරලා පේපර් හරියට බලනවා 50න් කීයද කියලා. උඹලට 50න් 49ක් හරි කියලා එකක් වැරදුනා. අර වැරදිච්ච එක ඔළුවේ දුවනවා. ඒකින් අරකට මම ගැහුනේ නෑ නෑ කොකිල හිත දුවනවා. හිත හෙල්ලෙනවා. තාවදී 50න් 12ක් විතර හරි කිව්වේ. ඉවරයි තුන් භාගෙන්නේ. හරි. ඒ නිසා ගෙදර ඇවිල්ලා එප්සිම් කියලා කොයි ගොන් සර්ලා ඉන්නහට උන් අර පොරක්ද පෙන්නන්න. තමන්ගේ පොරක්ද පෙන්නන්න පේපර් උත්තර යවනවා දානවා. වෙන්න බලන්න කියලා යටි නමක් ගාලා. ඒක ෂෙයා කරගන්න. එකපාරට කොහොම එක සර්විස් ෂෙයා කරලා උගේ හතක් වෙනවා. හරි. ඒ නිසා එකෙක්වත් ඔෆිෂියල් ස්කීම් එක ගැන බලන්න යන්න එපා. ඔෆිෂියල් ස්කීම් එක ගැන බලන්න යන්න මණික බැලුවා කියලා සත භාග වැඩක් නැහැ. ඔයා බැලුවා කියලා ඔයාලට ලකුණු හම්බෙනවා නම් ඔයා ඇවිල්ලා බලන්න. හම්බෙන්නේ නැහැ නේ පුතේ. ඒ නිසා පේපර් එක ගෙනාවා. මම ඔයාලට පේපර් ඔක්කොම උඩරම උත්තර ටික දෙන්න. හරි. ස්කීම් ආපු උත්තර ටික දෙන්න. පේපර් නම අදාස් ටික ගහුවා. පොඩි වොෂ් එකක් දැම්මා බත් ටිකක් ගෑවා. ඇඳට ගිහී ෆෝන් එක පැත්තට දාලා විදා. නිදාගෙන හැරුණා ඔයාලට කොට ඔළුව ෆ්‍රෙෂ්. ගත්ත ඇක්‍රි පාස් පේපර්. අරගෙන ඇක්රිලා ගන්න ICT උන්ට කල් දෙනවා. ඇක්‍රි පාස් පේපර් වලට පේපරේ ප්‍රශ්න කියවුවා උත්තරේ කරුවා. ප්‍රශ්නේ කිය උත්තරේ කරුවා. ওই විදිහට අවුරුදු 3-4ක මොනවා කරන්නද? අවුරුදු 3-4ක ඇක්‍රි පේපර්ස් ටික බලාගෙන අර වගේම ගිහිල්ලා. ඉතින් අර වගේම ඇවිල්ලා පේපරේ අදහස් එකකට ඇක්‍රි එකක් ගහලි කරන මොකද කරන්නේ? දැන් අදහස් එක අදහස් මොකක්ද? ඔය රස්න ගහපන් පේටක් ගන්න. බලන්න විතර නැත්තම්. ඊට පස්සේ ආවා අර වගේ පොඩි නෑවා ඔය එලට් ටිකක් දැම්මා. ඇහැරුණා. ඇහැරලා ගත්තා වෙන්න මෙයා. දැන් පහෝදාදී BST දෙක ගත්තා වෙන්න මෙයා. ප්‍රගීපේ බාන්සස් ගත්තා කාලුනේ පාඩම ඔක්කොම ප්‍රශ්නේ උත්තරේ මම උත්තර වල දීලා දෙනවා 150ක් නම් දීලා දෙනවා ප්‍රශ්නේ උත්තරය ගත්තා ප්‍රශ්නේ කියුවා හැඳින්වීම උත්තරේ ලකුණු දෙන විදිය ඔය වගේ මේ පාඩම් 19 මේව රටි පේපර්ස් වල දෙන විභාග ප්‍රශ්නේ උත්තර ටික ප්‍රශ්නේ කියව උත්තරේ ලියුවා ප්‍රශ්නේ කියව උත්තරේ කිව්වා රාය 11 විතර නිකන් රාය වෙලි ගම්ම ඔය 4 විතර හැරෙනවා ඇහැල්ලා රාය වෙලි ගම්ම ප්‍රශ්නේ උත්තරේ කිව්වා එහෙම කියවගෙන මොදේ බහෝදාවන උදේ 6 විතර හැරුණා අවසරේ තියෙන්නේ උදේ 10 වලට හැරෙනවා ආයේ ප්‍රශ්නේ උත්තරේ මුළු රැයක් පුරාවටමයි උදේ පාගය දෙපු මේ රචනා ප්‍රශ්නේ උත්තරේ ලියුවා නේද භෝග විකාරේ මත් වෙනවා රචනාවල ඔලි ප්‍රශ්නේ උත්තරේ තමයි තියෙන්නේ ඒතර විභාග නිසා පේපර් එක ගත්තම ප්‍රශ්නේ උත්තරේ ලියන්නට පුළුවන් ලියන්න යන්න ගෙස් කියලා ගෙස් කවුද ගෙස් කරන්නේ කොහොමද ගෙස් කරන්නේ එහෙම කියන්න බෑ ඔය ගෙස් කරන්නේ ප්‍රශ්න 50ක් විතර ගෙස් කරනවා ගෙස් කර එකක් තමයි උඩ ගන්න කෑ ගන්න මට එහෙම ගෙස් කරලා හරියට ගියා වෙන මේ ප්‍රශ්න වගේ 100 එක ප්‍රශ්න දෙන්න ගියා එහෙම දෙන්න බෑ අනාශෝක් ගහන්න ගහලා ආවොත් පොරසේ පෝස්ට් දානවා නැත්නම් ඒක ගෙස් කරන්න වෙනස ගෙස් කරලා ලෑස්තිලා යන්න බෑ ඔක්කොම හොඳට බලලා දී නිසා මේ දවස් පුරාවට ඇක්ටි එක ඉවරලා ඒ හවස් පුරාවට මොකද කරන්නේ ප්‍රශ්නේ කියවා උත්තරේ කියවා උත්තර රචනා ප්‍රශ්න උත්තරත් කියවලා මුදේ මුළු පැය 6ක් විතර ඒවම කියවම ඔයාට ඔළුවට ෆෝමට් එක ආවදී ඔයාට කිලියට දෙයි ඒක රීලා ගෙදර ආවා පේපර් එක තිබ්බා අර වගේම මේ ඕනනම් යාර ස්ට්‍රක්චර් එකක් කියවන්න පොඩ්ඩක් අවුලක් නැහැ රටින් උත්තර දෙනවා අපි කලින් ගිය ස්ට්‍රක්චර් ලොකු සීට් නැහැ ලියන්න පුළුවන් රචනා තමයි පුළුවන් තරම් කියවන්න ඕනේ ඒතර දැන් උත්තර ටික දීලා දෙන ඔක්කොම ප්‍රශ්නේ උත්තරේ කියවගන්න ඔය වගේ ඇග්‍රි කරන්න සීරියස් වල දවස් 3ක් විතර කවතින් ආයේ මේ දවස් 4ක් තියෙන SFT වලට ඒතර මේ දවස්වල වෙන එකක්වත් පාඩම් කරන්න එපා ගෙටින් නම් මේ දෙකම පාඩම් කරන්න මෙන්න මේ 15 වෙනිදා 19 වෙනිදා මොනවද කරන්නද SFT වල අදාළ කරන දේවල් ටික පාඩම් කරන්න ඒක අර වගේ කරන උත්තර හොයන්න යන්න දෙපා උත්තර පස්සේ ගන්න ඊට පස්සේ ඔය වගේ 21 ඊට පස්සේ ඒක ඉවරයි ICT කට්ටිය තුන්වෙනි සබ්ජෙක්ට් එක කට්ටිය ඒ වගේම අදාළ සබ්ජෙක්ට් හාස්කේ මේ කාලේ තියෙන SFT විතරයි පාඩම් කරන්නේ තවත් 4ක් SFT පාඩම් කරලා ලියන්න ගියාම හොඳට ලියයි එක දිගට දවස් 5ක් BSc විතරක් බලන්න එග්‍රි බලන්න ඒක ලියන්න ඕන පස්සේ මේක ඉවරලා අවශ්‍යපද ලියන්න ඉතින් ඔහොම හොඳට ලියන්න උදේ උසස් පෙළ කෙනෙක් විභාගයක් විතරයි ස්ට්‍රෙස් ගන්න එපා විද්‍යමාන පාඩම් කරලා ආයෙ තේරුම් ගන්න ඔයාලට පුළුවන් දේවල් ටික හොඳට ලියන්න උත්සාහ කරන්න